හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? අද යමුද මාත් එක්ක shopping? යන ගමන් මේ අහසේ තියෙන ලස්සනත් බලන්න. ඒකටම හරියන්න මේ ගස් ටිකත් ලස්සනටම තියෙනවා. මේ අපේ කැම්පස් එකේ පිටිපස්සා කොටස. දැන් නම් ඔය මම පළවෙනි ෂොප් එකට ගිහිල්ලා ඇඳුම් බලලා හැම ඒත් එක්කම ගියා ලේඩි ජේකට. බලන්න තියෙන මේ ගස් natural plants. ඒ වගේම artificial plants තියෙනවා. ඒවා හරිම ලස්සනයි. ඕනම කෙනෙක්ට ගන්න හිතෙනවා. අපි කවුරුත් ඒවට කැමතිනේ. ඉතින් ඕවා ටික ටික බල මම ඔය දැන් ඔය ගෙදර තියෙන උපකරණ හැමත් බල ගියා පොඩ්ඩක්. ඉතින් මම පෑන් එකක් එහෙම ගත්තා. ගෑල් ළමයි වුණාම ඒවට ගොඩක් ආසයිනේ. බලන්නකෝ මේ බෙඩ්ෂීට් එහෙමත් තියෙනවා. හරිම සාධාරණ මුදලට තමයි තියෙන්නේ. දැන් නම් මම second floor එකට ගියා. second floor එකේ තියෙන ඉතින් kids items, bags and shoes නේ. එතකොට bags දිහාත් බලලා kids items දිහාත් බලලා එහෙමම යන්න ඕනි උඩ තට්ටුවට. ඒ කියන්නේ third floor එකට. ඒකේ නම් තියෙනවා ගෑල් ළමයිට ලස්සන විවිධාකාරයේ ඇඳුම්. ඉතින් ගෑනු ළමයි වුණාම ගොඩක් දේවල් තෝරනවනේ. අපිත් එහෙම තමයි. හරිද? ඉතින් ඕකේ බල ඉඳලා එහෙමම අපි ගියේ ඩවුන්ටවුන් එකට. මම නම් ඒකේ මොනවත් තෝරන්න ගියේ නැහැ. මගෙත් එක්ක ගියපු නංගි තමයි ගොඩාක් කියලා දේවල් තීරුයි. හැබැයි එකක්වත් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි එහෙමම මේ ආවා. මේ අනිත් දවසේ මම පළවෙනි වතාවට මෙට්‍රෝ එකේ ගියා. ලෙක්චර්ස් ඉවර වෙලා මේ මට හරි සතුටුයි. හරිද? ඊට පස්සේ මම කොණ්ඩෙට පොඩි ට්‍රීට්මන්ට් එකක් කරනවා. මේ ඔයාලත් මේක කරලා බලන්නකෝ. ඔයාලගේ කොණ්ඩෙත් ලස්සනට වැවෙයි. මගේ කොණ්ඩෙත් මම පරිස්සම් කරගන්නේ මෙන්න මේ වගේ ඔයිල් ට්‍රීට්මන්ට් මම ගෙදරදීම කරලා. අපිට ලස්සන කොණ්ඩයක් ඕනි නම් අනිවාර්යයෙන්ම ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න ඕනි. ඒ වගේම අර පැක් වර්ග තියෙන්නේ ඒවත් අපේ කොණ්ඩෙට දාන්න ඕනි. අනිත් එක මේ ඔයිල් ට්‍රීට්මන්ට් කරනකොට මේ අපේ අර හිස් කබල තියෙන්නේ ඒකට තමයි ඔයිල් ඇප්ලයි කරන්න ඕනි. ඊට පස්සේ මේ ඔය කොණ්ඩේ පහලට අතින් තෙල් අරගෙන ගෑවහම ඒක තවත් හොඳයි. ඉතින් මේ මම දැන් ඇප්ලයි කරනවා. ඔයාලට පේනවනේ. ඒ විදිහට ඔයාලත් ඇප්ලයි කරන්න. ඊට පස්සේ මෙහෙම hair එකට ඔයිල් ඇප්ලයි කරලා ඉවර වෙලා හොඳ මසාජ් එකක් දෙන්න ඕනි. එතකොට තමයි අර හිස් කබලේ හොඳින් රුධිර ගමනය සිද්ධ වෙලා අපේ කොණ්ඩේට හොඳ පෝෂණයක් එකතු වෙලා කොණ්ඩේ නිරෝගීව වැවෙන්න අර ඉඩ සැලසෙන්නේ. හරිද? ඉතින් මේ විදිහට කරලා බලන්නකෝ. ඔයාලට ලස්සන දිග කොණ්ඩයක් හම්බෙයි. ඒ වගේම ඔය හිස කෙස් ගැලවිලා යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවට මේ ඔයිල් ඇප්ලයි කරන එක ගොඩාක්ම හොඳයි. බලන්න මගේ කොණ්ඩේ මේ මම කලර් කරපු පාරක් තියෙනවා. ඉතින් මං ඒක අර එයා කට් එකෙන් පස්සේ යටටම ගිහිල්ලා තියෙනවා. මමත් ගොඩක් අර hair එක කට් කරනවා. එහෙම කරනවා. ඉතින් ඒ දේවල් කරලත් මම hair එක පරිසම් කරගන්නවා. මේ නම් මම කුකින් කරන්න යන්නේ දැන්. මේ බලන්නකෝ මම උයනෙව්වත් රහයි කියලා යාළුවොත් කියනවා. ඉතින් මේ මම ආසාවෙන් තමයි කෑම හදන්නේ. ගොඩක් ගෑල් ළමයි දැන් කෑම එහෙම හදන්න ආසයිනේ. මමත් ඒ වගේ තමයි. ඊට පස්සේ දැන් කෑම හදලා ඉවර වෙලා මම අපේ තාත්තා ඒ දවසේ ආවා. ඒ තාත්තා එනකන් තමයි බලාගෙන ඉන්නේ. එදා නම් මම හැදුවේ ගෝවමල් එකක්. මම මේක වොයිස් කරන වෙලාවේ එළිය වහිනවා. පාන්දර 4යි වෙලාව. වැඩි ගණන් ගන්න එපා. මේ දැන් ඔය මම ගෝවමල් එක හදන විදිය බලන්නකෝ. මේ විදියට හදපුවාම හරිම රහයි. ඔයාලත් හදලා බලන්න. හොඳද? මේ මගේ කුකින් වීඩියෝස් එහෙම බලලා මේ ඔයාලත් හදලා මට කියන්න. කමෙන්ට් එකක් එහෙම දාන්න. මම එතකොට ගොඩාක් සතුටු වෙනවනේ. චිවිටි කාලේ නම් අපි වැඩි උයන්න හැම කැමති වෙන්නේ නෑ නේද? මේ අම්මලා කුස්සියට එන්න කිව්වත් අපි යන්නේවත් නෑනේ. ඒ වුණාට අපි වයසින් වැඩි වෙන්න ඒ දේවල් වලට ආස වෙනවා. ඊට පස්සේ මේ කිචන් එකේ ඉක්විප්මන්ට්ස් එහෙම ගන්න මේ පුරුදු වෙනවා.
ඒක ඉතින් අර වයසත් එක්කම තමයි වෙන්නේ. දැන් ඔය මම shopping කරලා ගත්තු pan එක තමයි ඔය තියෙන්නේ. බලන්න. ඉතින් කෑම හදන ලස්සන අස හිතෙනවා නේද? මේ මම හදාගත්තු ඉස්සු කරි එකක්. ඒකත් ඉතින් තියෙනවා. දැන් මගේ ගෝවා මල් එකත් ready. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. හරිද? දැන් මේක කාලා ඉවර වෙලා ඉන්නකොට තාත්තත් ආවා. ඉතින් තාත්තා යෝගට් ගෙනාවා. ඒකත් දැන් මම කන ගමන් තමයි ඉන්නේ. මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.